එතකොට ඔයා කියන්නේ ව්‍යාපාරයේ මේජර් ඩිසිෂන්ස් ගන්න ඔක්කොම ෆයිනෑන්ස් දැනගෙන ඉන්න ඕනි කියලාද? මේජර් ඩිසිෂන්ස්ම නෙමෙයි. ලොකු හරි පොඩි හරි ව්‍යාපාරික තීරණ ගන්න කට්ටියට මූල්‍ය ගැන යම්කිසි දැනුමක් තියෙන්න ඕනේ. ව්‍යාපාරයක අයිතිකාරයෝ වෙන්න පුළුවන්, කළමනාකරුවෝ වෙන්න පුළුවන්, විධායකයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරිපාලන සේවකයෙක් වෙන්න පුළුවන්. මේ කවුරු වුණත් ව්‍යාපාරික තීරණ ගන්නවා නම් ඒගොල්ලන්ට ගිණුම්කරණය හා මූල්‍ය ගැන අවම දැනුමක්වත් තියෙන්න ඕනේ. එතකොට ගිණුම්කරණයත් ඕනිද? ඔව්, ගිණුම්කරණයෙන්නේ තොරතුරු දෙන්නේ. ඔයාගේ ව්‍යාපාරයේ මූල්‍ය තොරතුරු ටික වාර්තා කරලා සාරාංශ කරලා ඔයාට දෙන්නේ ගිණුම්කරණයෙන්. නිවැරදි තොරතුරු තියෙනවා නම් ඒ තොරතුරු මත ගන්න තීරණ සාර්ථකයි. ගිණුම්කරණයෙන් ඔයා නිවැරදි තොරතුරු ගන්නවා නම් ඔයා ගන්න මූල්‍ය තීරණත් සාර්ථකයි. එතකොට මේ දැන් ලංකාවේ කරගෙන යන ව්‍යාපාර ඔක්කොම කරන්නේ ගිණුම්කරණ හා මූල්‍ය දැනුමක් තියන අයමද? නෑ, ගිණුම්කරණ හා මූල්‍ය දැනුම නැතුවත් ව්‍යාපාර කරන කට්ටිය ඇති. ඒගොල්ලෝ ව්‍යාපාර කරගෙන යනවත් ඇති. හැබැයි මං කියන්නේ වඩා හොඳට කරන්න නම් ගිණුම්කරණ හා මූල්‍ය දැනුමක් තියෙන්න ඕනේ. හිතන්න දැන් සාර්ථකව ව්‍යාපාරයක් කරගෙන යනවා එක්කෙනෙක් ගිණුම්කරණ හා මූල්‍ය දැනුමක් නැහැ. දැන් එයාගේ වෙල්ත් එක අපි හිතමු 100 මිලියන් කියලා. හැබැයි හොඳට මතක තියාගන්න, එයා ගිණුම්කරණය හා මූල්‍ය දැනගෙන හිටියනම් මේ වෙනකොට එයාගේ වෙල්ත් එක 200 මිලියන් වලටත් වඩා වැඩි. ඒක අපිට ඔප්පු කරන්න බෑ. ඒක සමහරුන්ට අපිට කියලා පැහැදිලි කරන්නත් බෑ. ඒක හරියට මේ වගේ. හිතන්නකෝ, අපි හඳුන්වලා දෙනවා පොල් ගස් නගින්න බෙල්ට් එකක්, ආරක්ෂාකාරී බෙල්ට් එකක්. ඒක දාගෙන පොල් ගහට නගින්න පුළුවන්. හරි? එතකොට පොල් කඩන එක්කෙනා වැටෙන සම්භාවිතාවය ගොඩාක් අඩුයි. අනිත් එක යාට ආධාරකයක් තියෙන හින්දා පොල් කඩන්නත් ලේසි, ඉතා ඉක්මනින් පොල් කඩන්නත් පුළුවන්. ඉතින් ඕක හඳුන්වලා දෙද්දි කාට හරි කියන්න පුළුවන් අපි අවුරුදු ගාණක් පොල් කඩලා තියෙනවා, ඔය වගේ බෙල්ට් මුකුත් අපි දැම්මේ නැහැ. අපි අපේ අත් දෙකේ හයියෙන් පොල් ගහට නැගලා කඩලා පොල් කඩලා තියෙන්නේ. ඉතින් එහෙම වෙන්න පුළුවන්. බෙල්ට් එක නැතුවත් පොල් ගහට නගින්න පුළුවන්. හැබැයි බෙල්ට් එක නැතුව පොල් ගහට නැග්ගා වගේම තමයි පොල් ගහෙන් වැටිලා අතපය කැඩෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඕක තේරුම් කරන්න හරි අමාරුයි.